හෙලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද මම අරන් ආවේ වීඩියෝ එක තමයි මගේ මාළු ගැන නම් වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් මේක මගේ ටැංකියට උන අකරතැබ්බය ගැන වීඩියෝ එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ මෙතන වීදුරුවේ එහා උඩ ඉඳන් යටට යනකම් ලොකු ඉරක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මං ගේ ඇතුලේ දෙක පාටම සද්දයක් ආවා. මං එළියට ඇවිල්ලා බලද්දි ටැංකිය පුපුරලා. ඉතින් මේ අවුවේ සැරට තමයි ටැංකිය පුපුරන්නේ. මොකද මේක මිලි වීදුරුව මිලි 5. මොකද එතකොට රස්නෙත් එක්ක කොහොමද ටැංකිය පැලෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම මේ ටැංකිය පැලුණාට පස්සේ දවස් 2කට පස්සේ වීඩියෝ කරේ. ඉතින් දවස් 2කට පස්සේ මම මාළු බේසමේ දවස් 2ක් දාලා තියලා දවස් 2කින් මම ටැංකියක් ගෙනාවා. ඒක අඩි 3 අඩි 1.5 ටැංකියක්. ඉතින් මම රුපියල් 30000කට තමයි ටැංකිය ගෙනාවේ. ඒක මේ වගේ නෙමෙයි සාමාන්‍යයෙන් කොටු ටැංකියක්. ඔයගොල්ලන්ට පේන්නේ නැති. ඒකට ඉතින් මම කලින් සෙටප් එකම ගැහුවා. ගස් මුකුත් දාන්න ගියේ නැහැ ෆිල්ටරේ. මම මේ ෆිල්ටරේ අර මගේ පරණ පොඩි ෆිල්ටරේ අයින් කරලා ලොකු එකක් දාගත්තා. පවර් හෙඩ් එකක්. ඉතින් ඒක නම් ගොඩක් ස්පීඩ් එකේ නා. ඒක මාළුන්ට නම් අවුලක් නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මගේ මාළු සෙට් එක ඉන්නවා ඔතන. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අර කලින් ටැංකිය පිටිපස්සේ තියෙනවා. ඒ ටැංකිය මම සිලිකන් ගාලා අලව ගත්තා. ඒකට රෙඩ් ටේල් කැට්ෆිෂ් දාගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පාකු දැන් මාරම ලොකුයි. ඔස්කලාවත් පහු කරගෙන මාරම ලොකුයි. මම අතර ගත්තාම දැන් එයා මගේ අතම පුරෝලා ඉන්නවා. ඒ තරම් ලොකුයි. ඉතින් පාකු මාරම ඉක්මනට ලොකු වුණා. දැන් නම් මාරම ලස්සනයි. මම ඒ වගේම මම මේ ටැංකියට අලුතෙන් ලයිට් එකක් ගෙනාවා. අඩි 2 ලයිට් එකක් 1800යි උනේ. මම අර බේසමට දාලා තිබ්බ කාලෙට මේගොල්ලෝ හොඳටම කොටාගෙන ඔයගොල්ලන්ට පේන ඇති ඇල්බිනෝ ටයිගර් ඔස්කාගේ හැම හොඳටම වරල් ඉරිලා. ඉතින් දැන් ටික කාලයක් යද්දී ඕක හරියනවා. මම මෙතලින් බ්ලූත් දැම්මා. ඔස්කලා දෙන්නම කොටාගෙන තියෙන්නේ හොඳටම. හරි ඉතින් මම ඕගොල්ලන්ට කිව්වේ මම රෙඩ් ටේල් කැට්ෆිෂ් මේකට දාගත්තා කියලා. ඒත් එක්කම මං තව පාකු කෙනෙක් ගෙනාවා. අරයා ලොකු වුණ ආසාවටම තවත් පාකු කෙනෙක් ගෙනාවා. ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ පැත්තේ අයින් ඉන්නවා පාකු. පේනවද දන්නේ හරියටම. කාෆ්ලා දෙන්නෙකුත් ගෙනාවා. ඒ වගේම බටර්ෆ්ලයි කාෆ්ලා දෙන්නෙක්. පාකුත් ඉන්නවා. ඕගොල්ලන්ට පේනවද දන්නේ. ඔය ඉන්නේ මාර දැඟලිල්ලක් තියෙන පාකුට නම් එයා වදගෙන ආවේ. කියන්නේ මේ වීඩියෝ එක කරන දවසේ එයා බය වෙලා ඉන්නේ. ඒ වගේම ඔය බටයස් ඉන්න රෙඩ් ටේල් කැට්ෆිෂ් ඉන්නවා. මම පෙන්නන්නම් ඕගොල්ලන්ට. ඔන්න ඉතින් ඉන්නවා මගේ රෙඩ් ටේල් කැට්ෆිෂ්. ඉතින් මට කරගන්න ඕන දෙයක් තමයි රෙඩ් ටේල්වත් ඕකට දාගන්න එක. ඉතින් ඒක ටැංකිය පැලිලාම වුණා. මං කරන්න හිටියේ ඒක ටැංකිය ඕකට දාන්න වෙන ටැංකියක් ගෙනල්ලා. ඉතින් ඒක කොහොමත් වුණා. ඉතින් ඊට පස්සේ මම රෙඩ් ටේල් කැට්ෆිෂ් කලින් මේ ටැංකියට දාලා තිබ්බේ. ඊට පස්සේ රෙඩ් ගැලැක්සි වගේ පොඩි ටැංකියෙන් අයින් කරලා 2 ෆීට් එකට දැම්මා. ඉතින් දැන් රෙඩ් ගැලැක්සි ඉන්නවා මෙතන. රෙඩ් ටේල් කැට්ෆිෂ් අඩි 3.5කට දාලා අඩි 2කට රෙඩ් ගැලැක්සිය දැම්මා. ඔන්න ඉන්නවා ඉතින් අපේ රෙඩ් ගැලැක්සි. යානම් දැන් අද දාපු හින්දා බය වෙලා ඉන්නේ. ඒ වුණාට දැන් නම් මෙයාට මේ ටැංක් එක ඇති. දැනට හැදිලා ඉන්න తాවකාලිකව ඇති. ඔන්න ඉතින් තියෙනවා යාගේ පරණ ටැංක් එක. ඒක අඩි 1.5 එකක්. මේක අඩි 2 ටැංක් එකක්. එයාට දැනට හැදෙන්න නම් ඇති මේ ටැංක් එක. ඉතින් සෙටප් එකක් කියන්නේ කලින් තිබ්බ විදිහටම තමයි ග්‍රැවල් එක ඔක්කොම මේ විදිහට දාලා. හරි යාළුවනේ එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මම ඊළඟ වීඩියෝ එකත් සුපිරිම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා දාලා ඕගොල්ලන්ගේ මාළුන්ට කැමති යාළුවන්ටත් ෂෙයා කරන්න. එහෙනම් අදට ගියා. හැමෝටම බයි.